හායි ෆ්‍රෙන්ඩ්ස් vlogging library YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මගේ channel එකට අලුත් නම් පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා subscribe කරලා like එකකුත් දාගෙන මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මම අද ඔයාලට විස්තර කරන්න යන්නේ ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථානය ගැන. මෙන්න මේ ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථානය අනුරාධපුර යුගයේ දක්වා දිව යන විහාරස්ථානයක්. දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයෙක් වන සද්ධාතිස්ස රජතුමාගේ කාලයේ පමණ මෙම විහාරස්ථානය ආරම්භ කරන ලදී. ඉන්පසුව පළමු වන අග්ගබෝධි රජු හා හතරවන පරාක්‍රමබාහු රජුගේ කාලවකවානුවලදී මෙම විහාරස්ථානය කිහිප වතාවක්ම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඇත්කඳ රජමහා විහාරය යන නම ලැබුණේ ඇත්කඳ රජමහා විහාරයේ පැරණි විහාරයේ ගල්ලෙනක පිහිට ඇති අතරම ගල්ලෙන ඇතුගේ ශරීරයේ ස්වභාවය ගත් නිසාය. පාලි අටුවාවේ තිබූ 550 ජාතක පොත් වහන්සේ සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මෙම විහාරස්ථානයේදී එය මූලික කරගෙන එදා පටන් මේ දක්වාම පොසොන් පෝය දවසේ පෙරහැරක් පවත්වාගෙන යනවා. මේ පන්සලේ ඉතිහාසයේ හැදෑරීමට සාහිත්‍ය වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රිත පවතී. මෙම විහාරස්ථානය ගැන විවිධ පැරණි ග්‍රන්ථවල සඳහන්නේ මෙම විහාරස්ථානයේ වර්තමානයේ ඇත්කඳ විහාරය, හස්තිකන්ද විහාරය, ඇතුගල් විහාරය යනාදී නම් වලින් හඳුන්වයි. අස්ගිරි තලපතේ සඳහන් වන ආකාරයට මෙම විහාරස්ථානයේ මහනුවර යුගයේ ක්‍රියාකාරීව පැවතුණු විහාරස්ථානයකි. මෙම විහාරස්ථානයේ ඇති පැරණි චිත්‍ර හා මූර්ති මහනුවර යුගයේ සම්භවයක් ගනී. යටත් යුගයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ධර්මශාලාව නිර්මාණය කළ ඇත. ඉතින් ප්‍රෙස් මට ඔයාලට කියන්න තියෙන්නේ මගේ මේ විස්තරයට අනුව ඔයගොල්ලෝ කුරුණෑගල ඇත්තනද රජමහා විහාරස්ථානය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් ඔයාලට අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ඒ වගේම අමතක නොකර subscribe කරලා ඕල් කරගෙනම යන්න කියලා තමයි. ඉතින් මේ අවසානයේ දක්වා මගේ මේ වීඩියෝ එකත් එක්ක නැදී සිටි ඔබ සෑම සියලු දෙනාටම ස්තුතියි.